මතයතුමාගේ සුවිශේෂයේ 5 වන පරිච්ඡේදයේ 17 වන වගන්තියේ සිට 37 වන වගන්තිය දක්වා මම විවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. සැබවින්ම මම ඔබට කියමි. අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහ වී නොයන්නේමය. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩකරන හා කඩකරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුවද ස්වර්ග රාජ්‍යයෙහි ඊතා සුළු යයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යෙහි උතුම් යයි කියනු ලබන්නේය. මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයදරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු යයි ඔබට කියමි. මිනී නොමරන්න. මිනී මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව බාසා ඇත. එහෙත් මම ඔබට කියමි. තමාගේ සහෝදරයා සමග කෝපවන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු නිරාගින්නට ගොදුරු වනු ඇත. එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම් කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි වී නම් පඬුර පූජාසන ඉදිරියෙහි තබා ගොස් පළමු කොට සහෝදරයා හා සමගි වී පසුව අවුත් පඬුර පුදන්න. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදීම ඉක්මනින් ඔහු හා සමගි වන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට බාර දෙන්නේය. ඔබද හිරගෙයි දමනු ලබන්නේහිය. සැබවින්ම මම ඔබට කියමි අන්තිම සතයටම දඩය ගෙවන තෙක් ඔබ කිසිසේත් එයින් පිට වී නොයන්නේහිය. කාම විච්ඡාචාරය නොකරන්නයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි යමෙකු ස්ත්‍රියක දෙස කාම රාගයෙන් බැලූ කෙනෙහිම ඔහු ඈ සමග සිතින් කාම විච්ඡාචාරය කර ඇත. වරදට වැටීමට හේතු ඔබේ දකුණැස නම් එය උගුලා ඉවතලන්න. මුළු ශරීරයේ නිරෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැතිවීම ඔබට යහපත. වරදට වැටීමට හේතු ඔබේ දකුණත නම් එය කපා දමන්න. මුළු ශරීරයේ නිරාගත වීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැතිවීම ඔබට යහපත. තවද තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුවද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතුයයි කියා ඇත. එහෙත් මම ඔබට කියමි වෛශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුවද ඔහු ඇය කාම මිච්ඡාචාරයට පමුණුවන්නේය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්නා යමෙක් වේද ඔහුත් කාම මිච්ඡාචාරය කරන්නේය. දිවුරුම් කර නොකරන්න සමිඳුන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නයි පැරැන්නන්ට කී බව බසා ඇත. එහෙත් මම ඔබට කියමි කොහෙත්ම නොදිවුරන්න. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින්වත් පොළව දෙවියන් වහන්සේගේ පාපුටුව බැවින් ඒ නමින්වත් ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින්වත් නොදිවුරන්න. එක හිසකෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින්වත් නොදිවුරන්න. ඔබේ අදහස එසේය කීම නම් එසේය කියාද නැත කීම නම් නැත කියාද වේවා. ඊට වැඩි මනක් යමක් ඇද්ද එය එන්නේ නපුරාගෙන්ය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින ස්වාමීන් වහන්සේ තා දීර්ඝ වශයෙන් අපි හැම කෙනෙකුටම පහදලා දෙන්නේ යහපත සහ අයහපත. ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන් හැටියට අපි ජීවත් විය යුතු ආකාරය අපිට කියලා දෙනවා. උන්වහන්සේ නිසාම ප්‍රථමයෙන්ම හැම කෙනෙකුටම පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ මේ ලෝකයට පැමිණි අරමුණ. උන්වහන්සේ මේ ලෝකයට ආවේ ව්‍යවස්ථාවලිය දිවසාවලිය අවලංගු කරන්නට නෙමෙයි. සමහර අය හිතුවා ස්වාමීන් වහන්සේ මේ මොනවද කරන්නට යන්නේ? උන්වහන්සේ අලුත් දෙයක් කරන්නට යන්නේ. උන්වහන්සේ අලුත් දෙයක් තමයි කරේ. හැබැයි උන්වහන්සේ කවදාවත් මේ ව්‍යවස්ථාවලිය දිවසාවලිය අවලංගු කරේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ ඒවා සම්පූර්ණත්වයට පත් කරා. ඒ සම්පූර්ණත්වයට පත් කරන ආකාරය තමයි අද සුබුද තුල ස්වාමින් වහන්සේ විස්තරාත්මකව අපිට ඉදිරිපත් කරන්නේ. එදා තිබුණු ඒ අඩුපාඩු අඩු ලුහුඬුකම් උන්වහන්සේ අද සම්පූර්ණත්වයට පත් කරනවා. අපි හැමෝටම වැටහෙනවා මේ සුවිශේෂය කියවනකොට අපේ ජීවිත අපි කොහොමද ගොඩනගා ගත යුත්තේ? පැවති ඒ සම්ප්‍රදාය පැවති නීතිය ස්වාමින් වහන්සේ තව දුරටත්
ඒ විදිහට පවතින්නට ඉඩ දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒ නිසා තමයි ආදරයේ පනත ස්ථාපිත කරේ. උන්වහන්සේ අපිට උගන්වපු ඒ ආදරය තුළ හැම දෙයක්ම උඩු යටිකුරුණා. ස්වාමීන් වහන්සේ අද කියනවා අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වන තුරු විවස්ථාවලියෙන් ස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය. එම නිසා මේ විවස්ථාව එම නැත්නම් ආඥා කඩ කරන්නට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. එසේ කඩ කළොත් ඔහු ස්වර්ගයේ ඊ타ත්ම සුළු යයි කියනු ලබනවා. එසේනම් ස්වාමීන් වහන්සේගේ ආඥා කඩ කරන්න අපිට කිසිම ඉඩ ප්‍රස්තාවක් නැහැ. ඒ ආඥා අපි පිළිපදින්නට ඕන. එසේ අපි පිළිපදිනවා නම් අපි ස්වර්ගයේ ඊ타ත්ම උසස් යයි උන්වහන්සේ අද අපිට පවසනවා. එසේනම් ස්වාමීන් වහන්සේ මේ ආඥා මත පිහිටා අද අපිව නිවැරදි මාර්ගයට අරගන්නවා. අපි අපගේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන්නට ඕන. අපිට වෛර කරන්නට බෑ. වෛර කරන කිසිම කෙනෙකුට ආඥා පිළිපදින්නටත් බෑ. ඒ නිසා තමයි මිනී මැරීම, සොරකම් කිරීම, තමන්ගේ සහෝදරයාට මෝඩයා කියලා ගැරහීම, ජඩයා කියලා ගැරහීම ස්වාමීන් වහන්සේ කියනවා පාපයක්. ඔබ ඒ පාපයේ වරදකාරයෙක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබගේ සහෝදරය සමග අමනාපයක් තියෙනවා නම් ඔබ ස්වාමීන් වහන්සේට පඳුරු පුදල වැඩක් නැහැ. පඳුර පූජාසනයේ ඉදිරියේ තියලා ගිහිල්ලා ඔහු සමග නැවත සමාදාන වෙලා ඇවිල්ලා පිරිසිදු සිතින් ඒ පඳුරු පුදන්න. එවිට එය ස්වාමීන් වහන්සේට ප්‍රසන්න පඳුරක් බවට පත් වෙනවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සේනම් ඒ ඊ타මත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ කියනවා විවාහ ජීවිතය නැමැති ඒ උතුම් ජීවිතය ශුද්ධවන්තව ගත කරන්නට කියලා. දික්කසාදය කතෝලික අපිට උරුම දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට දුන්න පොරොන්දු අනුව අපේ පෞල් ජීවිත ගත කරන්නට අපි ස්වාමීන් වහන්සේට අද පොරොන්දු දෙන්නට ඕන. එබැවින් ප්‍රේමවන්තේනි, දිවුරුම් අපි ඉටු කරන්නට ඕන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පමණයි. ඒ මන්දයත් එලෙසම දිවුරුම බරපතල පාපයක්. ස්වාමීන් වහන්සේ අද එය අපිට ගෙනහැර දක්වනවා. අපිට කිසිසේත්ම දිවුරන්නට බෑ. ඒ මන්දයත් දෙවියන් වහන්සේ මේ මුළු ලෝකෙම දන්නවා. දෙවියන් වහන්සේ මේ මුළු ලෝකෙම ඉන්න හැම කෙනෙම නිසා දිවුරුම ස්වාමීන් වහන්සේ ඉදිරියේ අලුත් දෙයක් නෙමෙයි. ඒක පාපයක්. උන්වහන්සේ සියල්ල දන්නාසේක. අපේ විශ්වාසය එයයි. එසේනම් අද දවසේදී මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ උගන්වන ආකාරයට අපි කෙලින්ම අපේ අදහස ප්‍රකාශ කරමු. එසේය නම් එය එසේය කියාද, නැතනම් එය නැත කියාද අපි ප්‍රකාශ කරන්නට ඕන. ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ඍජු පිළිතුරක්. අපි ඍජුව නැගී සිට ස්වාමීන් වහන්සේට සාක්ෂි දරමු. අපගේ ජීවිත යහපත් කරගනිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදී මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශ්‍රාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.